Petals of Life අපේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ යන්නේ හරි ලස්සන සුන්දර වටපිටාවක් තියෙන තැනකට. මෙතනට ගොඩක් අය කියන්නේ කන්දිපල්ලිය. එහෙම නැත්නම් කන්දෝඩ පල්ලිය කියලා. ඉතින් ටික දුරක් යනකොට තමයි මට හිතුනේ ඔයාලවත් මේ ගමනට එකතු කරගන්න ඕනේ කියලා. මොකද මෙතන ඒ තරම්ම ලස්සනයි. අපි බලමුකෝ එතන තියෙන ලස්සන. අපේ පුංචි පුතා අද තමයි මුල්ම වතාවට මේ පල්ලියට එන්නේ. ඉතින් එයාගේ මහප්පයි, මාමයි, තාත්තයි, මමයි, චූටි පුතු පැටියයි අපි ඔක්කොමලා තමයි මේ ගමන ආවේ. දැන් අපි මේ යන්නේ දේවමෑණියන්ව බලන්න. ඔයාලත් එන්නකෝ. ඇත්තටම මෙතනට ආපු කෙනෙක් නම් දන්නවා මෙතනට ආවහම කොච්චර නිස්කලංක බවක් දැනෙනවද කියලා. ඒ හැඟීම කියන්න හරි අමාරුයි. ඇත්තටම හරිම නිස්කලංකයි. තාත්තා උරසන් කියලා ඉවර වෙනකන් චූටි පුතා මල් ළඟට වෙලා ඉන්නකොට අපි දෙන ඉතින් පුංචි වීඩියෝ එකකුත් ගත්තා. බලන්නකෝ එයාගේ හිනාව. මං අපේ මහත්තයාට කිව්වා චූටි පුතාව ජේසු අම්මා ගාවට ලං කරන්න කියලා. අනේ බලන්නකෝ එයා ඉතින් ඒක කරන විදිය. චූටි පුතාව අපේ පැත්තට හරවගෙන තමයි ඒක කරන්නේ. ටික වෙලාවක් යද්දී මහත්තයාගේ අයියා ඉඳන් කිව්වා ওই පැත්තට නෙමෙයි අනිත් පැත්තට හරවලා ජේසු අම්මට ලං කරන්න කියලා. ඉතින් එයා ඒ විදිහට කෙරුවා. බලන්නකෝ චූටි පුතා ආසාවෙන් ඉන්න විදිය. එකතු වෙලා ඉටිපන්දමකුත් පත්තු කෙරුවා. පුංචි පුතාට මේවා හැම දෙයක්ම අලුත් අත්දැකීම්. ඉතින් එයා හරි ආසාවෙන් තමයි ඒ හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්නේ. අපි මේ කරන කියන හැම දෙයක්ම දවසක එයා ආදරෙන් බලයි. එයාට ආස හිතේ එයාගේ පුංචි කාලේ එයා ගත කරපු විදිහ ගැන. ඉතින් දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් පුරුදු විදිහටම ෆොටෝස් ටිකක් අරගෙන වටපිටාව බලලා යන්න ඕනි කියලා හිතුවා. අපි පල්ලියට ආවේ ඉර බහින්න කිට්ටු කරලා තියෙද්දි. ඉතින් මේ වෙලාවේ වටපිටාව හරිම ලස්සනයි.
ඇත්තටම අහස කියන්න බැරි තරම් ලස්සනකින් පිරීලා තිබ්බා. ගොඩක් අය කියන විදිහට මේ පල්ලියට විරෝණ නගරයම වගේ පේනවා. ඒකේ ඇත්ත නැත්ත නම් මං හරියටම දන්නේ නෑ. හැබැයි ඉතින් මෙතෙන්ට ඇවිල්ලා බලනකොට ඇත්තටම ගොඩාක් දුර පේනවා. මේ බලන්නකෝ පුංචි පුතා ආසාවෙන් සුදු පුතා මහප්පාත්තට වෙලා ෆොටෝ ගන්නවා. ඉතින් තාත්තත් ඒකට උදව් කරනවා.